ආයුබෝවන් තිස්ස මහාරාමය. ඉතින් ඔන්න අද තවත් අලුත් වීඩියෝ එකකින් ට්‍රැවලිත්තිවා ආවා. අද මං ඉන්නේ තිස්ස මහාරාමේ. අපි උදේ පාන්දර ඉඳන් පිටත් වෙලා දැන් තිස්ස මහාරාමයට ඇවිල්ලා ඉන්නේ. අද වීඩියෝ එක මං ඔයාලට අරගෙන ආවේ කතරගම පුදබිම සහ කතරගම අපට යන්න පුළුවන් හොඳම තැන් ටිකකට යන්න. ඉතින් ඒ යන අතරේ අපිට හිතුණා තිස්ස මහාරාම චෛත්‍යයත් වැඩ පුදාගෙනම යන්න. ඉතින් මේ මගේ ඉස්සරහින් තියෙනවා තිස්ස මහාරාමය. ඉතින් මේ පැත්තෙන් දොරවල් 4ක් වෙනවා මෙහෙන් එන්නත් පුළුවන්. ඉතින් මේ හැම දොරටුවකින්ම ඇතුල් වෙලා මේ තිස්ස මහාරාම චෛත්‍ය වැඳ පුදා ගන්න බැතිමතුන් ගොඩක් මෙහෙට එනවා. ඉතින් මේ හෙත් එක්කම කියන්න ඕනේ මේ තිස්ස මහාරාම පුදබිම පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ. දකුණු පළාතේ තිස්ස මහාරාම කියන ගමේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් මේක මේ රුහුණේ කාවන්තිස්ස කියන රජතුමා විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී. ඉතින් මේක රුබුලාකාර හැඩයකින් යුක්ත වෙනවා. ඉතින් හරිම ලස්සන වැද පුදා ගන්න පුළුවන් මිනිස්සුන්ට ඇවිල්ලා නිස්කලංක භාවය සහ හිතට සැනසීමක් දෙන්න පුළුවන් පුදුබිමක් තමයි මේ තැන. ඉතින් ඔයාලත් ඇවිල්ලා අනිවාර්යෙන් මෙතන වැඳ පුදාගෙන යන්න. හරි ඉතින් මේ පිටිපස්සෙන් පේන්නේ ඔයගලන්ට තිස්ස මහාරාමය. ඉතින් එහෙනම් මෙතෙන්ට සමු දීලා අපි දැන් යමු කතරගම බල. අපේ වීඩියෝ එක මෙහෙන් ආරම්භ වුණාට තව ගොඩක් දුර යන්න තියෙනවා. එහෙනම් අපි දැන් යන් කතරගමට. හරි ඉතින් ඔන්න අපි නවතින තැනට ආවා. ඇවිල්ලා පොඩි රෙස්ට් එකේ ඉඳලා තවලට කෑමක් කෑවා. ඉතින් සුන්දර වෙල්යායක් ගාව තමයි අපේ නිවහන් පොළ තියෙන්නේ. අද රැයට අපි ගත කරන්නේ මෙතන. මොකද පෙන්නන අපි ගත කරන තැන මේ වෙල්යායේ මැද්දේ මේ වෙල්යාය ගාව තමයි අපේ නැවතුම් පොළ තියෙන්නේ. ඉතින් මෙතන අපි අද නැවිදලා ඉන්නේ. ඉතින් කොහොමද කතරගම කියන නිවාරෙන් වල දන්නවනේ. මේ වගේ ගෙවල් ගොඩක් තියෙනවා. මෙතන අපි 1 2 යපත් 1 3යි කාමර 3ක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අද අපේ කතරගම වැඩේ වෙන්නේ. අපි දැන් චේන්ජ් කරගෙන යනවා සෙල්ල කතරගම කිරිවිහෙරට ගිහිල්ලා ඊට පස්සේ අපි ආයෙත් යනවා කතරගම දේවාලයට මැණික්කඟත් බලාගෙන කතරගම දේවාලේ හවස මම හිතන්නේ 6 මාට වගේ පූජාවක් පටන් ගන්න. ඒ පූජාවට කලින් අපි වැඳ පුදා ගන්න ඕන. පූජාව පටන් ගත්තම පස්සේ පැයක් විතර තියෙනවා. ඒක නිසා එහෙනම් අපි දැන් චේන්ජ් කරගෙන අපි යන යමු හවස් වෙලා සෙල්ල කතරගම අපි කිරිවිහෙර බලන්න. ඉතින් කිරිවිහෙර කියන්නේ හාස්කම් බොහෝමයක් තියෙන තැනක්. කතරගම. එතකොට කතරගම දේවාලය මිනිස්සු මේ වගේ ඉතාමත් භක්තියෙන් එන තැන්. ඉතින් අපි ට්‍රැවල් ඉතිවත් එක්ක ඉතින් එකතු වෙලා එන්නේ නම් අපි යමු අද කතරගම බලන්න. පැහිපාර කාලගණිත් එක්ක අපිට කිරිවිහෙරි ගොඩක් වන්දනාමාන කරන්න බැරි වුණා. එකපාරට රැස්සා දැන් ඇල්ලම ආයි පායනවා ආයි වහිනවා. ඒක නිසා දැන් අපි ඊළඟ තැනට අපි යනවා කතරගම දේවාලයට. මෙතනින් පස්සේ නම් අපි දැන් යන් කතරගම දේවාලයට. අපි එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. බලමු අද එතනත් කොහොම වැස්සක්ද තියෙන්නේ කියලා. හරි පුංචි වටයක් ගැහුවා. අපේ ඩ්‍රයිවර් කිව්වා මේ වෑන් එකේ ආපු ඩ්‍රයිවර් කිව්වා මේ ආයෙමත් මුලට යන්න ඕනේ. මුලට නැතුව එන්න බෑ කියලා. පස්සේ මේ මුලට ගිහිල්ලා කැරේලා ආයෙමත් ආවි කිරිවිහෙර ගාවට. ඔයාලා ආවොත් මතක තියාගන්න කොහෙටවත් යන්න එපා. කිරිවිහෙර වැඳලා එහෙම්මම කිරිවිහෙර වඳින පැත්තෙන් අනිත් පැත්තෙන් පඩිපෙළ බහින්න. පඩිපෙළ වැස්සන් පස්සේ වැලි පාරක් තියෙනවා දිගටම. ඒ වැලි පාර දිගේ යද්දි ඔයාලට දේවාලය හම්බ වෙනවා. අපි දැන් මේ වැලි පාර දිගේ තමයි යන්නේ. ඒ කියන්නේ අන්න අර පැත්තේ කිරිවිහෙර තියෙනවා. කිරිවිහෙරේ මෙහෙම වැස්සා බෑලා මේ වැලි පාර දිගේ පයින්ම දිගටම යන්න. කොහෙවත් ආයි හැරෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ අතන තියෙන එන්ට්‍රස් එක දේවාලයට. අපි දැන් යන්කෝ මම එතන ගිහින් තව වීඩියෝස් ටිකක් දාන්න. ඔන්න ඉතින් වරදින තැන්
හරි ගස්සන්න තමයි ට්‍රැවල් එත්තිවා ඉන්නේ. ට්‍රැවල් එත්තිවට වැරදුනා. හැබැයි මේක බලලා එන්නේ කිසිම කෙනෙක් ආයි වරද්ද ගන්න නම් එපා. අනිවාර්යෙන් හරියටම වැඩේ කරගන්න. අපේ කාලේ ගොඩක් පැය දෙකකට වඩා අපි නාස්ති වුණා. ඒකට මේකට ඇවිදලා. අපි යමු ඉස්සරහට. හරි ඉතින් එහෙනම් ඔය විදිහට තමයි අපේ කතරගම වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මේක part 1 part 2 අපි හෙට දවසක් තව යන්න තියෙනවා. ඉතින් part 2 වෙනකන් බලාගෙන ඉන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නිවාඩපත් වෙනවා. part 2 ඉක්මනටම දෙන්න. ඒකත් බලන් ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.